Hi guys, welcome travel with my girls. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? අපිට නම් හොඳයි. අපි අද යනවා කෑන්ස්. කෑන්ස් තියෙන ක්වීන්ස්ලන්ඩ් වල. ඉතින් අපි මෙල්බන් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. අපි අද ෆ්ලයි කරන්නේ ජෙස්ටා එක. ඉතින් මාරක 3යි කාලක වගේ ෆ්ලයිට් එකක් තියෙනවා. ඉතින් අපිත් එක්කම ඉන්න. ඉතින් අපේ කෑන්සල් අපි මොකද කරන්න කියලා බලන්න. අපි දවස් 5ක් විතර කෑන්සල් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්කම ඉන්න. ඉතින් කෑන්සල් අපි මොකද කරන්න කියලා බලන්න. ඔන්න අපේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ මෙල්බන් එයාපෝට් එකෙන්. අද මෙල්බන් වලට නම් ගොඩක් සනී දවසක්. ඉතින් මාර ලස්සනයි උඩ ඉඳලා බලනකොට. ඉතින් අපිට තියෙනවා පැය 3යි විනාඩි 20ක විතර ගමනක් කේන්ස් වලට. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්න බලමු කේන්ස් වල අපිට මොනවද කරන්න පුළුවන් කියලා. I see houses. Look at the beach. There's a beach. There's a beach. There's a beach there. There's a beach. Mama, there's a beach here. අපි මේ කෑන්ස් වලට ලං වෙලා ඉන්නේ. ඉතින් වෙදර් එක ගැන කිව්වොත් පොඩ්ඩක් වහිනවා වගේ පොඩි චුරුචුරුව. ඉතින් මේ ට්‍රොපිකල් පැත්තක් හින්දා ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ ඉතින් පොඩ්ඩක් සමහරලාට වහිනවා, සමහරලාට පායනවා. ඉතින් එහෙම තමයි ඉතින්. ඔන්න අපි පැය 3යි විනාඩි 20කට පස්සේ ලෑන්ඩ් කරා කේන්ස් වලට. ඉතින් මාරම ලස්සනයි කේන්ස් වල උඩින් බලනකොට. ඉතින් කේන්ස් එයාපෝට් එක ඉතින් අපි බැගේජ් කලෙක්ට් කරන්න යනවා ඉන්නේ. අපි ඊස්ට් කෝස්ට් කාර් රෙන්ටල්ස් ලගෙන් කාර් එකක් රෙන්ට් කරලා තිබුණා. ඉතින් අපි ඒක ගත්තා මුලින්ම. අපි ඒගොල්ලෝ ඇවිල්ලා එයාපෝට් එකෙන් පික් කරා. ඉතින් ඒගොල්ලන්ගේ ප්ලේස් එකට ගිහිල්ලා අපිට අපි ගත්තේ 7 සීටර් වෑන් එකක් ඇත්තටම කිව්වොත්. ඉතින් අද පොඩ්ඩක් බහි කාලගුණයක් තියෙන. ඉතින් අපි හවස
4ට විතර ඇති. ඉතින් අද දවසේ ඉතින් අපි මොකුත් කරන්න හිතාගෙන ඉන්නේ නැහැ. ඉතින් අපි අද නවතින්නේ ටිකක් එයාපෝට් එකේ ඉඳලා පැය භාගයක් වගේ දුර ප්ලේස් එකක. ඉතින් පාම් කෝව් කියලා ප්ලේස් එකක් පැත්තක බීච් සයිඩ් එක. ඉතින් බලමු අපි එතනටත් ගිහිල්ලා ඔන්න අපි දැන් පාම් කෝව් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අපි පාම් කෝව් අපාර්ට්මන්ට්ස් වල තමයි නවතින්නේ. ඉතින් ඒක එක ගෲප් එකට ආයිති වෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා තව සීබල් එක පාම් කෝව් ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි ඉතින් ඒ හොටෙල් චේන් එකකින් තමයි මේක මැනේජ් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ කිව්වොත් මෙතන ස්විමින් pool 4ක් විතර තියෙනවා. ඉතින් දැන් පොඩ්ඩක් වැස්සේ. ඉතින් අපි ආවා මේ කීස් කලෙක්ට් කරන්න. ඉතින් ඒගොල්ලෝ සර්විස් එකක් දුන්නා. ඉතින් අපි කීස් අරගෙන ඉතින් අපි ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එක හැටියට අපිට මේ ෂැම්පේන් දුන්නේ. ඉතින් ඔන්න දැන් අපි ආවා මේ අපේ අපාර්ට්මන්ට් එකට. ඉතින් එතන ගැන කිව්වොත් ඉතින් අපිට කෑම හදාගෙන කන්න පුළුවන්. ඉතින් ඉතින් අපි එන ගමන් මේ සේෆ් එකට ගිහිල්ලා කැම්ප් එකක් අරගෙන ආවා. ඉතින් දැන් ඔන්න බයිට් එකක් ගහගන්න ගමන් ඉතින් අපිට සප්පායන් එන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් අද දවස් ගෙවුනේ හවස් වරුවේ. ඉතින් පොඩි ලින්ක් එකක් දාලා ඉතින් අපි හෙට වැඩේ ප්ලෑන් කරගත්තා. ඉතින් අපේ වීඩියෝස් දිගටම බලන්න. දාලා නැති සබ්ස්ක්‍රයිබ් කරන්න නැති සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ බයිට් එකත් රෙඩි, කෑමත් රෙඩි. ඉතින් චියර්ස් පාරක් දාලා ඉතින් අපිට හෙට උදේම නැගිටින්න වෙනවා. ඉතින් හෙට යන ගමන් ටිකට සෙට් වෙන්න. ඉතින් අපි ගිහිල්ලා එන්නම්. thank you.